පුතාලා එහෙමනම් පටන් ගමු අද දවසේ අපේ 14 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. උත්සාහ කළා තියෙන්න ඕනේ මේ ටික හදන්න. ඔන්න බලන්න පුතාලා මේ වගේ වගුවක් ශිෂ්‍යත්වයට ඉන්න ඉඩකඩ තියෙනවා. පුත්තලම සිට හලාවත හරහා මීගමුව සහ කොළඹට ඇති නගරාන්තර වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ සටහනේ හිස්තෙන් පුරෝණකමේ පුතාලා දන්න අයත් ඇති. හැබැයි මම ඒකට කලින් කියලා දෙනවා මේ නගර අනුපිළිවෙල තමයි පුත්තලම හලාවත මීගමුව කොළඹ. පුත්තලම හලාවත මීගමුව කොළඹ. කොහොමත් පුතේ අපිට හිස්තෙන් පුරවන්න දෙන නගරාන්තර වගුවක් නම් ඔය නගර හතර අනුපිළිවෙලට එකම පාරක් ඔස්සේ අහුවෙන්නේ. පුතාලා දාගන්න මෙහෙම ඉරා. පුත්තලම ඔය ප්‍රශ්න පත්තරේම කමක් නෑ. හලාවත මීගමුව කොළඹ. පුත්තලම හලාවත මීගමුව කොළඹ. දැන් බලන්න මේ නගරාන්තර දුර දීලා තියෙන්නේ කොහොමද? මේ 66 දීලා තියෙන්නේ පුත්තලම හලාවත. පුතාලා එහෙමනම් ලකුණු කරගන්න පුත්තලම හලාවත කියන්නේ මේ එක ළඟ නගර දෙකක් නේ. මේ නගර දෙක අතර දුර 66යි. පුත්තලම හලාවත 66යි. ඊළඟට බලන්න දරුවනේ මේ 107 දීලා තියෙන්නේ පුත්තලම මීගමුව. දැන් මේ දවස්වල අපේ තියරි ක්ලාස් වලත් මේ නගරාන්තර වගු සම්බන්ධ ගැටළු සාකච්ඡා කරා නේද? හරි. පුත්තලම මීගමුව. එහෙනම් දාගන්න පුත්තලමේ ඉඳන් මීගමුවට මෙහෙම උඩින් ඊතලයක්. එතකොට පුත්තලමේ ඉඳන් මීගමුවට 107යි. දැන් ඕනම දරුවෙක්ගෙන් ඇහුවොත් කියයි හලාවත මීගමුව දුර හොයන විදිහට. මේ දුර 66යි මෙතන ඉඳන් මෙතෙන්ටම දුර 107යි. 107න් 66ක් අඩු කරන්න. 7න් 6ක් 1යි බිඳුවෙන් බෑ 10න් 6ක් 4යි 41. හලාවත මීගමුව 41යි. බලන්න මේ දෙන්න එකතු කළොත් 107ක් හැදෙනවා. දැන් බලන්න පුතාලා ඔය කියන ප්‍රතිඵලය මේ නගරාන්තර වගුවේ කොතෙන්ටද ගැලපෙන්නේ? මේ බලන්න. ගැලපෙන්නේ කොතෙන්ටද? හලාවත මීගමුව කියන්නේ හලාවත මීගමුව මෙතෙන්ට 41යි. ඇත්තටම මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට එනවා පුතේ. මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට එනවා. හරි බලන්න ඔය නගරාන්තර වගුවේ තව දීලා තියෙනවා පුත්තලම ඉඳන් කොළඹටම මුළු දුර 183යි. හරි. දාගන්න පුත්තලම ඉඳන් කොළඹටම 183යි. 183යි. හැබැයි මීගමුව කොළඹ හොයන්න පුළුවන් පුතාලට ඕන. මීගමුව කොළඹ දුර හොයන්න පුළුවන්. කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සම්පූර්ණ දුර 183යි. හැබැයි මෙතෙන්ට තියෙනවා 107ක්. එහෙනම් 183න් 107ක් අඩු කරන්න. 183න් 107ක්. 3න් 7ක් බෑ 8 දුන්නොත් 7යි මෙයා 13යි 13න් 7ක් 6යි 7න් බිඳුවක් 7යි එකෙන් එකක් බිඳුවයි 76යි. පුතාලට දාගන්න පුළුවන් මෙන්න මේ දුර 76යි කියලා. දැන් ඇත්තටම 66යි 41යි 76යි තුනම එකතු කළොත් ඔයාලට ලැබෙන්නේ 183. හරි. දැන් බලන්න ඔය 76 ගැලපෙන්නේ මීගමුව කොළඹ. මීගමුව කොළඹ 76යි. දැන් බලන්න මේ දෙන්න එකතු කළොත් මෙතෙන්ට උත්තරේ එනවද කියලා. මේ දෙන්න එකතු කළොත් මෙතෙන්ට එනවද බලන්නේ. හලාවත කොළඹ මේ බලන්න.
මෙන්න මේ හිස්තැන ඉන්නේ හලාවත ඉඳන් කොළඹට. ඉතින් දරුවනේ මේ හලාවත ඉඳන් කොළඹට යන කෙනෙක් 41කුයි 76කුයි දුර යන්න ඕනේ එකතු කරන්න. හරිනේ. මේ දෙන්න එකතු කළොත් මෙතෙන්ට එනවා. එහෙනම් 41ට 76ක් එකතු කරන්න. 41ට 76ක්. හලාවතින් මීගමුවට මීගමුවෙන් කොළඹට 41යි 76යි. 7යි 7යි 4යි 11යි. සමහර දරුවෝ මේක මේ දැන් තමයි වටහා ගන්නේ සාකච්ඡා කරනකොට නේද? 117යි. හරි. දැන් වගුව හරි. දැන් වගුවෙන් අහන ඉතුරු ප්‍රශ්න ටිකත් ඉතින් ඔය හිස්තැන් ටිකම තමයි. බලන්න පුතාලා එහෙමනම් මේ උත්තර තුනට ඔයාලා හරි උත්තරේ ලියලා ඇති. හලාවත සිට මීගමුවට ඇති දුර. ඉතින් හලාවත මීගමුවට දුර අතනින් ගත්තත් මෙතනින් ගත්තත් කිලෝමීටර 41යි. කිලෝමීටර 41යි. කොළඹ සිට මීගමුවට දුර. ඉතින් කොළඹ සිට මීගමුවට දුර මෙතනින් ගත්තත් 76යි මෙතනින් ගත්තත් 76යි. කිලෝමීටර 76යි. කොළඹ සිට හලාවතට දුර. කොළඹ හලාවත මේ දෙන්න එකතු කළත් හරි ඉතින් මෙතන තියෙන එකතු කළා 117යි. හරි. හොඳයි මේ පිළිබඳ පුතාලගේ දැනුම අලුත් වුණා නම් ඒකයි අද පන්තියේ සාර්ථකත්වය. හරි. තාම ශිෂ්‍යත්ව විභාගයට හැමදාම දීලා තියෙන්නේ සමචතුරස්‍ර ඉඩම් සමචතුරස්‍ර ඉඩම් විතරයි පුතේ. හැබැයි අපිට ඉඩමේ හැඩය සමචතුරස්‍රද ත්‍රිකෝණද පැති පහද හයද කියන එක අදාළ නැහැ. අපිට ක්‍රම තියෙනවා. පැති හය දිගින් සමාන මෙම පොකුණ වටා සමාන පරතරයෙන් කණු සිටුවා ඇත එක පැත්තකට කණු 9යි. පුතාලා මේ එක පැත්තකට කණු 9යි. ඉඩම වටා කණු. පුතාලා මුළු හයට කණු 6ක් ඇඳගන්න. මුළු හයට කණු 6ක් ඇඳගන්න. මේ ඕනෑම එක පේලියකට කණු 999 තියෙනවා නම් පුතේ 9න් දෙකක් අඩු කළොත් මැදට කණු 7යි. 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 මැද කණු 7යි. හරිනේ? 7යි දෙපැත්තේ 2යි 9 එක පැත්තකට කණු 9යි. ඔතන තියෙන කණු ටික තමයි දැන් ගණන් හදලා බලන්න. බලන්න මැදට විතරක් එනවා පුතේ 7 ගොඩවල් 6ක් 7 වරක් 6 42ක්. මැද කණු විතරක් 42යි. ඕකට එකතු කරන්න මුළු හයේ තියෙන කණු 6. 8යි 4යි 40යි. එහෙමනම් බලන්න මේ ඉඩම වටා තියෙන කණු ගණන 48යි. දැන් මේක සමචතුරස්‍ර කියලාම දෙන්න ඕනේ නේද? අපිට ක්‍රමයක් තියෙනවා. රූප සටහනේ තොරතුරු ලකුණු කරන ක්‍රමයක් තියෙනවා. හතරේ කණ්ඩායමේ ප්‍රශ්න පත්‍ර පන්තියේත් මේ සුබ පැතුම්පත් ගානක් සාකච්ඡා වුණා. ළමුන් පිරිසක් එකිනෙකා අතර සුබ පැතුම්පත් හුවමාරු කරගත හුවමාරු සුබ පැතුම්පත් ගණන 42යි. අහන්නේ ළමුන් ගණන. එහෙනම් පුතේ 42ක් සුබ පැතුම්පත් හුවමාරු වෙලා නම් ඔයාලා දන්නවනේ මේ 42 ලැබෙන්නේ එක ළඟ සංඛ්‍යා දෙක තමයි 6 වරක් 7. එහෙම නැත්නම් 7 වරක් 6. ඕක තමයි 42 ලැබෙන ආකාරය. හැබැයි ඕකෙදී අපි ගන්නෙ පිරිස විදියට 7 ලොකු කෙනා. එතකොට 7 දෙනාම 6 බැගින් තමයි ගන්නෙ වෙසක් කාඩ්. දැන් 7 දෙනෙක් පිරිස කඩේට ගිහිල්ලා ගන්න නෑනේ. යාළුවෝ 7 දෙනා නම් එක්කෙනෙක් 7ක් ගන්න නෑනේ. හැම කෙනෙක්ගෙම ගන්නේ Tamanට හැර ඉතුරු 6ට. එහෙනම් 7 දෙනාම කඩේට ගිහිල්ලා 6 බැගින් ගන්නෙ. එතකොට තමයි පුතේ 7 වරක් 6 42. නේද? එහෙමනම් මෙතන ඉන්න පිරිස තමයි 7.
පිරිස 7යි. ළමුන් 7යි. පිරිස 7යි. හරි. බලන්න රුපියල් 473යි 745ක් සටහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. 738යි 750 සටහන් වන ආකාරය හොයන්න ඕනේ. පුතාලා මේ සංඛ්‍යා ටික මේ අකුරු උඩින් ලියා ගන්න. R කියන්නේ රුපියල් වෙනුවට එන 437. C උඩින් 4, S උඩින් 7, P උඩින් 3. තිත 473යි C උඩින් 4, M උඩින් 5. දැන් ඊළඟට පුතාලට දීලා තියෙන්නේ මොකද්ද මුදල? රුපියල් 738යි 750. බලමු අපි දන්න අකුරු. 7 වෙනුවට දාන්න පුළුවන් දැන් රුපියල් වෙනුවට කොහොමත් R නේ. 7ට අක්ෂරය S, 3ට අක්ෂරය P, 8ට අපිට දැම්ම කියන්න බෑ මොකද්ද කියලා මෙතන අකුරක් එන්නේ. 5 වෙනුවට M, බිංදුව වෙනුවට අපිට කියන්න. හැබැයි දැනට මෙන්න මේ අක්ෂර ටික ගැලපෙන්න ඕනේ. SPM. එතකොට බලන්න පුතේ SP මුලට ඇවිල්ලා M දශම තිතෙන් පස්සට මෙතන SPM ඇවිල්ලා නැහැ. මෙතන SYM ගැලපෙන්නේ. හැබැයි මෙතන SPM ගැලපෙනවා. එහෙමනම් පුතාලා තෝරන්න පුළුවන් සුදුසුම උත්තරේ කවුද? 3. හරි නේද? හැබැයි මෙහෙම කාරණාවකුත් තියෙනවා. අපි හිතමු තව උත්තරයක් තියෙනවා මෙහෙම R SP T තිතක් MC කියලා. ඔන්න හිතන්න තව තැනක උත්තරයක් තිබුණා ඔහොම. එතකොට පුතේ මම මේ නිකන් කියන්නේ මෙහෙම උත්තරයක් තිබුණොත් අපි සමහර වෙලාවට කලබල වෙනවා. එයි මේ දෙකම ගැලපෙනවා මේ. මෙතනත් SP තියෙනවා මෙතනත් SP තියෙනවා. මෙතන M තියෙනවා මෙතනත් M තියෙනවා. හැබැයි මේ උත්තර දෙකෙන් හරි උත්තරේ උඩ එක විතරයි. ඇයි වැරදි? මෙන්න මෙතන තියෙන C අකුර කියලා කියන්නේ 4ට. C අකුර 4ට. එතකොට පුතේ අපේ මේ සංඛ්‍යාවේ මෙතෙන්ට බිඳුව නෙන්නේ. එතකොට බිඳුව වෙනුවට C අකුර යොදන්න බෑ. තේරෙනවනේ? එතකොට බිඳුව වෙනුවට C අකුර යොදන්න බෑ. මොකද C අකුර යොදන්න පුළුවන් මේ ගානේ 4 සඳහා පමණයි. එතකොට සමහරලාට එක වගේම ගැළපීමක් තිබුණොත් අපි බලන්නේ මේ අනෙත් අක්ෂරයට නොගැලපුණාද කියන එක. දැක්ක නේද? බිඳුවට C අකුර ගැලපෙන්නේ. බිඳුවට වෙන මොකක් හරි අකුරක්. හරි. අපි බලමු ඊළඟ ගැටලුවට ගිහිල්ලා. හොඳයි. ඒ කියලා දීපු දේත් මතකේ තියාගන්න. පෙට්ටියක පබලු රතු 7යි නිල් 3යි කහ 2ක් ඇත. හරියටම රතු පබලුවක් ගැනීමට මේ දවස්වල මේ ගණන් ගොඩාක් කියලා දෙනවේ විභාගෙට ආවොත් නොවරදවාම සෑදිය යුතුයි. හරියටම රතු ලැබෙනකොට පුතේ හරියටම රතු ලැබෙනකොට පුතාලා බලන්න රතු හැර කොච්චරක් තියෙනවද කියලා. එයා ගන්නකෝ නම් රතු හැර මෙතන රතු හැර තියෙන්නේ නිල් කහ. නිල් 3යි කහ 2යි. ඒ කියන්නේ පබලු 5යි. එහෙනම් බැරි වෙලා හරි පෙට්ටියට අත දාලා මම පබලු 5ක් එළියට ගත්තොත් ඒ පහ නිල් 3යි කහ 2යි වුණොත් එතන රතු නැත. නිල් 3යි කහ 2යි වුණොත් එතන රතු නැත. ඒ නිසා හරියටම රතු ලැබෙන්න නම් පුතේ අපි මේකට වඩා එකක් හරි වැඩිපුර ගත්තොත් 6ක් කවදාවත් ඔය 6 නිල් කහ වලින් විතරක් ලැබෙන්න බෑ. 6ක් ගත් පිට රතු එකක් හෝ එනවාමයි. ඒ නිසා නොවරදවා රතු ලැබෙන්න ගන්න ඕනේ.
රතු හැර තිබෙන පබළු ගණනට වඩා එකක්වත් වැඩි වන ලෙස. එතකොට 6යි. හරි 6. හොඳයි. පුතාලා මෙන්න මේ ගාන හදාගන්න ක්‍රම දෙකකට. කෙටි ක්‍රමය සහ දීර්ඝ ක්‍රමය. මේ දීර්ඝ ක්‍රමයෙන් අපි ගන්න අත්දැකීමක් තියෙනවා. මේ බලන්න පුතේ. මේක සටහනක් විදිහට හදාගන්නකො. ආසියානු ක්‍රීඩාවලිල සෑම වසර 6කට වරක් පවත්වනවා. එතකොට 2010 දී පැවැත්වුවේ 18 වෙනි වර මේ 18 වෙනි වර පැවැත්වුවේ 2010 දී. දැන් අපිට ඕනේ මේක 15 වෙනි වර. පුතාලා 17 වෙනි වර පැවැත් වූ වර්ෂ හොයන්න නම් මේකෙන් මොකද කරන්නේ? අවුරුදු 6ක් අඩු කරනවානේ. යටින් යටට හදන් යන්නකො බලන්න. මේකනේ. එතකොට 18 වෙනි වර පැවැත්වුවේ 2010 නම් 17 වෙනි වර පැවැත්වුවේ ඊට වසර 6කට කලින්. එතකොට 2004. මම සුළු කරලා දෙන්න ලියා ගන්නකො දැනට. හරිනේ 10න් 6ක් 4. 15 වෙනි වරට කලින් 16 වෙනි වර පැවැත්වුවේ හොයන්න මේකෙන් තව 6ක් අඩු කරනවා. ඔය 2004න් ඉස්සෙල්ලාම 4ක් අඩු කළොත් 2000යිනේ. තව දෙකක් අඩු කළොත් 1998යි. අපි 6ක් අඩු කළේ නෑ එකවර 2004න් 4ක් අඩු කළා පස්සේ තව දෙකක් අඩු කළා. දැන් පුතාලට තේනවා එනම් 15 වෙනි වර හොයන්න මේකෙන් තව 6ක් අඩු කරන්න ඕන. එතකොට පුතේ මෙතන 2යි 9යි 9යි 1990. දැන් බලන්න මේ ගාන ඉතාම කෙටියෙන් හදන්න තිබ්බා. 18 වෙනි වර ඉඳන් 15 වෙනි වර කියලා කියන්නේ පුතේ මීට වාර 3කට පෙර. මේකෙන් 3ක් අඩු කළොත් වාර 3ක්. එතකොට බලන්න 6ව 3ක් අපි අඩු කළා නේද? 6 6 6 3 වරක් අඩු කළා. එතකොට 6ව 3ක් අඩු කළා කියන්නේ පුතේ මෙයාගෙන් මෙයා කෙලින්ම 18ක් අඩු වුණා. එකවර. ඒ නිසා පුතේ අපි ওই ගාන හදනකොට මෙහෙම පියවරෙන් පියවර හදන්න ඕනේ. ඕකම මෙන්න මෙතන හදාගන්න අපේ කෙටි ක්‍රමයේ විදිහට. හරි? 2010 දී පැවැත්වුවේ 18 වෙනි වර නම් අපෙන් අහන්නේ 15 වෙනි වර. එතකොට 15 වෙනි වර කියන්නේ මීට වඩා වාර 3කට කලින්. එහෙනම් පුතේ වාර 3ක් කියලා කියන්නේ අවුරුදු 6 වාර 3ක්. එහෙනම් මේකෙන් 18ක් අඩු කර. එතකොට පුතාලට 15 වෙනි වාරේ එනවා. දැක්ක නේද? මෙතන 3ක් කියන්නේ අවුරුදු 6 වාර 3ක්. එහෙනම් මෙතන 3ක් නම් කෙලින්ම 18ක්. මෙතන වාර 5ක් නම් මෙතන කෙලින්ම 5 වරක් 6 30ක් අඩු කරනවා. මෙතන වාර 7ක් නම් අවුරුදු 6 වාර 7ක් කියන්නේ 42ක් අඩු කරනවා. එතකොට 3 වරක් 6 18ක් අඩු කරන්න. බිංදුවෙන් 8ක් බෑ. 1 දුන්නොත් බිංදුවයි මෙයා 10යි 2යි. 2 දුන්නොත් 1යි මෙයා 10 වෙලා 1ක් දුන්නොත් 9යි මෙතන 10යි 10න් එකක් 9යි. ඉතින් පුතාලට ඔය උත්තරේම ගන්න පුළුවන්. උත්තරේ පැහැදිලි කිරීම ඇතිනේ පුතේ 1992. මන් දැන් චූටි ප්‍රශ්නයක් කියලා දෙනවා. පුතාලා ඔන්න මේක බලා ගන්න. හදන්න එපා නිකන් බලා ගන්න. හරි? දැන් මේ ක්‍රීඩා උළෙල 2010 පැවැත්වුවේ 18 වෙනි වරට කියලා කිව්වනේ. පළමු වරට පැවැත්වුවේ කිනම් වර්ෂයේද? කියන්නේ පළමු වර කියන්නේ පුතේ මීට වාර 17කට කලින්. 18න් 17ක් අඩු කළොත් ඒක එහෙනම් මෙතන අඩු කරන්න පුතේ අවුරුදු 17ක් 6 ඒවා. එතකොට 6 වරක් 7 42න් 2 4යි 6 වරක් 1 6යි 4යි 10යි. මම මේ කියන දේ අගේට අහගෙන ඉන්න දරුවෝ ඉන්නවා. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ කොච්චරද? 102ක්. බිංදුවයි මෙයා 10යි 8යි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි මෙයා 1යි මෙයා 10යි ගන්න 9යි. එතකොට උත්තරේ පළවෙනි වර පවත්න්නේ 1908. අන්න ඒ වගේ දරුවනේ දැන් ඕක බෑනේ මෙහෙම 6 6 6 6 6 6 17 වතාවක් අඩු කරන්න. හැබැයි මෙන්න මේ ක්‍රමයෙන් හදපුවාම කෙටි.
කෙටිකම දැනගන්න. හරි. වැඩිපුරත් එක්ක විස්තර කළා පුතාලට ඒ ගැටලුව. යමු බලන්න 9ට ඉක්මනින් සෙන්ටිමීටර 75ක් දිග යකඩපටි 4ක් පාසන. පුතාලා ඇඳ ගන්නකො මේ 1යි 2යි 3යි 4යි. ඔය පටි 4ක් කොහොම පාසනකොට පුතේ මේ එක පටියකින් එක් පෑස්සුමකට එක පටියකින් 10ක්. ඒකේ අදහස පුතේ මේ පෑස්සුමට මේ පටියෙන් 10යි. මේ පෑස්සුමට මේ පටියෙන් 10යි. එතකොට ඔයගේ එක පටියකින් කොතනින් හරි 10ක් යනවා. එක පෑස්සුම. ඒ කියන්නේ මේ පෑස්සුමේ දිග 10යි කියන එකනේ කියන්නේ. දැන් පුතාලා මේ පාස්සන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා හිතන්න. දැන් ඔහොම පෑස්සුව ගමන් ඕක සවි වෙනවා. හැබැයි මේ පෑස්සන් නැතුව මේක මෙහෙම දික් කළා නම් මෙහෙම එක මතක තියෙන එක මෙහෙම දික් කළා නම් සෙන්ටිමීටර් 10ක් වැඩි වෙනවා. මේක මෙහා 10ක් වැඩි වෙනවා. මේක ලිස්සනම් 10ක් වැඩි වෙනවා. මේක ලිස්සනම් 10ක් වෙනවා. තව සෙන්ටිමීටර් 30ක් දිග වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකට හේතු වෙන පරිදි තිබුණොත් තව 30ක් දිග වැඩි වෙනවා. දැන් අපි පෑස්සුවට පස්සේ යකඩ පටියේ දිග හොයන්නේ පුතේ. පටි 4 දිග 75 4ෙන් ගුණ කරන්න. 75 4ෙන් ගුණ කරන්න. කීයද? 4 වරක් 5 20න් බිංදුව 2යි 4 වරක් 7 28යි 2යි 30යි. සෙන්ටිමීටර 300යි. සෙන්ටිමීටර 300යි. මේ පටි 4 මුළු දිග 300යි. හැබැයි පෑස්සුම් 3ට අඩු වෙනවා දරුවනේ 300න් 30ක්. මේ සෙන්ටිමීටර 300ක දිග යකඩ පටි වලින් එක මතයක වැටීම නිසා 30ක් අපතේ යනවා. අඩු කළොත් කීයද? 270යි. එහෙමනම් ගැළපෙන උත්තරේ තමයි මෙතන මුද්‍රණ දෝෂයක් සිදු වී ඇති හැඩක් තේරෙනවා. පුතාලගේ උත්තර තුනම දෝෂ සහිතයි. හරිම උත්තරේ පුතේ මීටර 2යි සෙන්ටිමීටර 70. ඒ නිසා මේ උත්තර තුනම මුද්‍රණ දෝෂයක් වී ඇත. උත්තරය මීටර 2යි සෙන්ටිමීටර 70. හරියටම හරි ඒ උත්තරේ. මොකද මේ එක් පෑස්සුමකට සෙන්ටිමීටර් 10. පටි 4ක්නේ 4ක් පාසනකොට පෑස්සුම් 3යි අපතේ යන්නේ 30යි. මේවා අපි ගොඩක් හදලා තියෙනවා පුතේ. මේ දවස්වල අපේ යන පන්තිවල මේවා නිතර කෙරෙනවා. පහුගිය දවස්වල කෙරුණා. හරි. ඒ දෝෂය හදාගන්න. ඒ දෝෂය හදාගන්න. හරි. පුතාලට මේ සියලුම ගණකවල පතරම් ටික මං හිතනවා මම ගෲප් වලට දාලා තිනවා. මම නැවත නැවත දාන්නම්. මෙන්න මේ වගේ අවස්ථා බැලුවොත් දරුවනේ හරි මේ කුඩා කොටු මේකෙන් කෝකද ගණකයක් හදන්න බැරි කියලා ඇහුවොත් දැන් මේක මනෝමෙන් එකලස් කරපුවාම හැදෙනවද නැද්ද කියලා බලන එක නෙමෙයි පුතේ කරන්න ඕනේ අපිට කඩදාසියකින් මේ වගේ හැඩයක් හදා ගන්න පුළුවන් මම පුතාලට ඒ ගැන පැහැදිලි කරන්නම් පුතේ මට කඩදාසියක් අඩි කෝදුවක් සපයලා දෙන්න පොඩ්ඩක් දැන් අපිට විභාගයකදී දරුවනේ අඩි කෝදුවක් පාවිච්චි කළොත් ඔයාලට පුළුවන් අඩි කෝදුවක් පාවිච්චි කළා මෙන්න මේ වගේ කොටු ජාලයක් ගහ ගන්න පුළුවන්. පොඩි කොටු ජාලයක් අඩි කෝදුවේ පළලට ගහ ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කඩදාසියක් අරගෙන පොඩි කොටු ජාලයක් ගහ ගන්න පුළුවන්. හරි. පුතේ මට පොඩි පෑනකුත් ලබා දෙන්න. තියෙනවා. හරි. හරි මට මේ බෝඩ් එකේ තියලා බැරි වුණාට මට එහා පැත්තේ තියෙන බෝඩ් එකේ තියලා පුතාලට මම ඉරි ටික ගහලා ගෙනල්ලා පෙන්නන්නම් ඈ ඔන්න බලන්න. අපි කරන්න ඕනේ කොටු ජාලයක් මෙහෙම නිර්මාණය කරගන්න ඕනේ.
පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කමක් නෑ පුතේ. මේ ඉර හරියටම තියෙන්න ඕනේ. එහෙම නෑ. හරි. අඩි කෝදුවේ පළලට මම පුතාලට ඉස්සෙල්ලා මේ ටික පෙන්නන්නම්. හරි. මේ ක්‍රියාකාරකම් තුනටම අදාළ මම හරි. මේ පෑනේ තීන්ත ටිකක් අඩු වෙලා තිබිච්ච නිසා මේක ලා පාටට ආවේ. මේ බලන්න දරුවනේ. දැන් මම මේ කරේ කඩදාසියක මේ වගේ ලා පාටට මේ අඩි කෝදුවේ පළලට කොටු ටිකක් ගහගත්තා. දැන් මෙන්න මේ හැඩය මට මේ කොටු තුනක් උස කොටු තුනක් උසට මම මේ ඍජු කෝණාශ්‍ර කොටස කපාගෙන එන්නම්. ඔන්න බලන්න. කොටු තුනක් උසට ඔන්න බලන්න. හරි. පළමු කොට මම මේ කොටස පුතාලට පෙන්නන්න. මේ බලන්න. මේකේ දිග අතට තියෙන්නේ 1යි 2යි 3යි 4යි මේ අතට 3යි. එතකොට මම කරන්නේ මේ වගේ හැඩයක් අරගෙන මේකේ ඔය කියන කොටස කපලා ඉවත් කරනවා. මේක මේසෙක තියලා ඉරනවා නම් ලේසි. මෙහෙම අරගෙන මම ඔන්න මේ කඩදාසි කෑල්ල අයින් කළා පුතේ. හරි. මේ බලන්න. ඊළඟට මෙතනින් කරන්න ඕනේ මෙතනත් මම මෙහෙම කොටසක් කිරලා හරි සිම්පල් වැඩ. මේක ඉතින් අතේ තියලා කරන්න යන්න එපා දරුවනේ. ඔයාලා මේසයක් මත තියලා කරන්න. මම මෙහෙම කළාට ඕගොල්ලෝ අතේ තියන් කරන්න යන්න එපා. ඔන්න මේකත් හරි. මෙතන කොටස් ටිකත් මම ඉරලා අයින් කළා. දැන් මේ කඩදාසි කියන්නේ පුතේ බොහොම පහසුවෙන් ඉරෙන දේවල්. මේක ලස්සනට ඕනේ. හරි. දැන් දැක්කද? මෙතන කෑල්ලත් ඔන්න මම මොකද කරන්නේ? මෙහෙම තියලා ඉරනවා. ඉතින් අපිට හොඳටම ෂුවර් ඒවා ඉරන්න ඕනේ. අර ෂුවර් නැති එකක් මෙහෙම ඉරලා බලන්න පුළුවන් ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. හරි. දැන් පුතාලට පේනවා ඇති මේ හැඩයම මගේ අතේ තියෙනවා. දැන් මේක මම නමනවා පුතේ මෙහෙම මේ. මේක නමලා බලපුවාම ඇත්තටම ඔය කියන ගණකය ලැබෙනවද නැද්ද කියන එක අත්විඳින්න පුළුවන්. මේ බලන්න. පුතාලට මම නැවත පැහැදිලි කිරීමක් කරනවා. මේ බලන්න මම මෙලෙසම හැඩතලය නමාගත්තා. හරිනේ. එතකොට මම කරන දේ පුතේ මේක මේ නමල. ඇත්තටම මේකෙන් මට සාර්ථකව ගණකයක් හදාගන්න පුළුවන්. මේ දැක්කද? එතකොට මේ මුහුණත් අය වැහෙනවා කියන එක අපිට මේකෙන් අත්විඳින්න පුළුවන් පුතේ. ඒක ප්‍රමාණවත් නේ. හරිනේ. ගණකේ නම් පළවෙනි එකෙන් හදන්න පුළුවන් ඈ. මේකෙන් හදන්න පුළුවන්. මේකෙන් හදන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ඩක්. එතකොට බලන්න මේක හදාගන්න කොච්චරද කොටු ඕනේ මේ 1යි 1යි 2යි 3යි 4යි. දිග පැත්තට 4යි මේ පැත්තට 3යි. දැන් මෙන්න මේ ඍජු කෝණාශ්‍ර හැඩය ගත්තොත් පුතේ 1යි 2යි 3යි 4යි මේ පැත්තට 3යි. 3 4 ඍජු කෝණාශ්‍ර කොටසක් මම මේකෙන් ආයි ඉරා ගන්නවා. මෙන්න බලන්න. මේ තියෙන කඩදාසියෙන් දිග පැත්තට 4ක් වන 3ක් වන ඍජු කෝණාශ්‍ර කොටසක් මම ඉරා ගන්නවා. මෙන්න බලන්න 3 4 ඍජු කෝණාශ්‍රයක් මම මෙතනිනුත් ඉරනවා. ඔන්න ඒකත් හරි. දැන් මේකෙන් මේ එල් අකුර වගේ කොටසක් මම මෙතනින් කපලා ඉවත් කරනවා පුතේ. මේක අතේ තියන් කරන්න යන්න එපා දරුවනේ. මේක මේසයක් මත තියලා එල් අකුර වගේ කොටසක් මේකෙන් මම කපලා ඉවත් කරනවා මේ. මේක මේසයක් මත තියලා කොටස ඉරලා ඉවත් කරන එක හොඳයි. දැන් මේක පළපුරුද්ද ගන්න පුතේ. විභාගෙට ගිහිල්ලා පළපුරුද්ද ගන්න යන්න එපා. එතකොට මෙන්න මේ වගේ කොටසක් කපලා අයින් කළා. දැන් මේ පැත්තෙනුත් මම එල් අකුර වගේ කොටසක් අයින් කරනවා. මෙන්න මේ කෑලි තුන මම අයින් කරේ. මේ කෑලි තුන අයින් කරේ. හොඳයි. දැන් ඔය හැඩය මේ වැඩේ කරගන්න ප්‍රමාණවත් විදියට මට ආවා. හැබැයි මම දැන් කරන්නේ මේවා නමනවා මෙහෙම. හරි. දැන් ඔන්න බලමු මේකෙන් අපිට ගණකයක් ලැබෙයිද කියලා. ඔන්න බලන්න පුතේ දැන් මම මේ කඩදාසිය නමලා බලනවා. මේ බලන්න.
මෙහෙම හැඩ තියෙන. එතකොට මේක ලස්සනට එකලස් වෙනවා මේ. මේකෙනුත් ඔය කියන විදියට හරියටම ගණකයක් හදාගන්න පුළුවන්. දැක්කද? මේකෙන් හදාගන්න පුළුවන්. එතකොට මේ පතරම විතරක් නෙමෙයි පුතාලට මම පතරම් හැඩ ගොඩාක් සකස් කරපුවා තියෙනවා. ඒවා මෙහෙම නමලා ඉරලා හදලා බලන්න try කළා. දැන් මේ දැක්කද? බොහොම සිම්පල් වැඩක් පුතේ. මේකෙනුත් පුළුවන්. එහෙනම් මේකෙනුත් පුළුවන්. දැන් අපි බලමු තුන්වෙනි අවස්ථාව මෙන්න මේක. එතකොට මේක හදන්නත් මම අර කලින් එක සැරේම ඇඳගත්තා. එතකොට කොළ 1යි 2යි 3යි 4යි මේ පැත්තට 4යි 4 3 ඍජු කෝණාශ්‍රයක් ගන්න ඕනේ. එතකොට අපිට විභාගයකදී පළපුරුද්ද තමයි පුතේ වටින්නේ. මොකද අඩු කාලයකින් මේක හදන්න බොහොම ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. දක්ෂ දරුවෙකුට මේ ඔක්කොම ඕනේ Tamanට හොඳටම ෂුවර්. ඇත්තටම පුතේ මේක හොඳට අත්දැකීම් ලැබුණොත් මේක නිරීක්ෂණය කළා විතරක් ගන්න පුළුවන්කම තියෙනවේ. එතකොට ඒක ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ. මොන වගේ අවස්ථාද හදන්න බැරි කියලා. දැන් ඇත්තටම මේ දාර දෙකනේ එකට ඇලෙන්නේ. මෙන්න මේ දාර දෙක එකට ඇලෙනවා පුතාලේ. මේ දාර දෙක එක මතයක ඇලුනොත් ඊළඟට මේ මූණත් දෙක එක මතයක එනවා. එතකොට එහෙම ක්‍රම තියෙන මේ. ඒ නිසා අපි බලමු. හරි. ඒ නිසා පුතාලට දැන් මෙන්න මේ දැන් මේ විදිහට සකස් කළා මම කරන්නේ ඉතින් මෙතනින් මේ කොටස කපලා ඉවත් කරනවා පුතේ. මෙතනින් ඔන්න මේ කොටස කපලා ඉවත් කරනවා. කයි ඊළඟට මෙතනින් මේ කෑල්ල කපලා මෙන්න මේ කොටස කපලා ඉවත් කරනවා. මේසයක් මත තියලා මේක පහසුවෙන් කරන්න පුළුවන්. දැන් ඔයාලත් මේක උත්සාහ කළ යුතුමයි. හරිනේ පුතේ මෙන්න. හරි. දැන් අපි බලමු ඔය කියන හැඩතලය මේ කියන හැඩතලය ඇත්තටම කණකයක් සෑදිය හැකි පතරමක් වේද නොවේද යන වග. මං හිතනවා පුතාලට මේ අත්දැකීම ලැබෙන්න ඕනේ. මේ බලන්න. අර කිව්වා වගේම එක මුහුණතක් එකක් මත එනවා. එතකොට මේකෙන් හැදෙන්නේ පුතේ අර පෙට්ටියක් වගේ පියන නෑ මේ. මේ මුහුණත් දෙක එක මතයක එනවා. මේ පැත්තට එන්නේ මේ. දැක්කද මේ මුහුණත් දෙකක් එකක් මත එනවා. එතකොට මේකෙන් අර වටේ පෙට්ටිය හැදෙනවා පියන නෑ. මේ මුහුණත මේ මත එන්නේ මේ. දැක්කද මේ? එතකොට මේක ගැලපෙන්නේ නෑ. ඒ නිසා අපෙන් අහන්නෙත් මොකද්ද? සාදාගත නොහැකි. එහෙමනම් පුතේ නොහැකි මෙන්න. හරි. අපි ඉක්මනට ඉවර කරමු දරුවනේ ඊළඟ ටික. ළමයි පිරිසක් උපන් දින පහත දැක්වේ. මේක මෙතනම සටහනක් දාන්න. මේක මේ වගේම ගණන් අපි හැදුවා පුතේ පහුගිය දිනවල. පුතාලා මෙන්න මේ පැත්තෙන් ඉඳ තියනවා නම් ඉරක් ගහ ගන්නකො. සමන් විදුර උත්පලා කමනේ. එතකොට බලන්න මේ ළමයින්ගේ උපන් දින දීලා තියෙන්නේ. එතකොට අපිට මේ වැඩිමල් බහලා තීරණය කරන්න පුතේ මෙතනින් මුලින්ම ඉපදිච්ච කෙනා වැඩිමල්. එතකොට පුතාලා දන්නවා 2005 ඉපදිච්ච කෙනෙකුට කලින් 2004 කෙනෙක් ඉපදිලා තිනවා. 2004 ඉපදිච්ච දෙන්නගෙන් 8 වෙනි මාසේ අගෝස්තු ඉපදිච්ච කෙනා තමා වැඩිමල්. මෙහෙනම් කමනිව දිග ඉරක් අඳින්න. කමනි වැඩිමල්. කමනි අගෝස්තු ඉපදුනාට පස්සේ එම වර්ෂෙම දෙසැම්බර් 31 ඉපදුනේ කවුද? විදුර. එතකොට විදුර දෙවෙනිය වැඩිමල්. ඊළඟට බලන්න 2005 ජනවාරි සහ අගෝස්තු. එහෙනම් 2005 ජනවාරි ඉපදිච්ච සමන් තමයි තුන්වෙනිය. හැබැයි මේ ඔක්කොටම පස්සේ අන්තිමට ඉපදුනේ 2005 අගෝස්තු. උත්පලා තමා බාලම කෙනා. එතකොට බලන්න පුතේ ඔය සටහනේ මුලින්ම ඉපදිච්ච කෙනාගේ නම් අවසාන ඉපදිච්ච කෙනා දක්වා අපි උත්තර ගත්තා. දැන් බලන්න පළවෙනි උත්තරේ විදුර සමන්ට වඩා බාලය කියන එක වැරදි. මේක ගන්න බෑ. විභාගෙදි කතර දාන්න යන්න එපා. උත්පලා සමන්ට වඩා වැඩිමල්. උත්පලා සමන්ට වඩා වැඩිමල් වෙන්නෙත් ඒකත් වැරදි.
කමනේ උත්පලාට වඩා වැඩි මල්. හරිනේ. උත්පලාට වඩා කමනේ වැඩි මල්. එහෙමනම් පුතේ උත්තරේ 3. අඩි කෝදුවක් තියලා ඉරි ගහන්නේ. හොඳයි. අර යකඩ පටි පාස්සපු ගානේ අනිත් පැත්ත ගාන. හැබැයි පුතේ අද වෙනතුරු මෙහෙම ගණන් ශිෂ්‍යත්වයට තාම ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා නැහැ මේ රටාවෙන් ගානක්. යකඩ පටි 3ක් පෑස්සූ පසු මෙන්න 1යි 2යි 3යි. පටියේ දිග මීටර 1යි සෙන්ටිමීටර 70යි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මේ මුළු දුර 170යි cm. එක් පෑස්සුමක් සඳහා එක් පටියකින් සෙන්ටිමීටර 5ක්. ඒ කියන්නේ පුතේ මේ පෑස්සුමට මේ පටියෙන් සෙන්ටිමීටර 5යි මෙන්න මේ පටිනුත් සෙන්ටිමීටර 5යි නේද? මේ හැම පෑස්සුමකටම මේ පටියනුත් මේ පටිය එක පෑස්සුමකට 5. ඒ කියන්නේ පෑස්සුමක දිග 5යි. පෑස්සුමක දිග 5යි. මේ දෙන්නම ගන්න යන්න එපා. පෑස්සුමක දිග 5යි. පෑස්සුමක දිග 5යි. එතකොට දැන් පුතාලා දන්නවා මේ පෑස්සුමක දිග 5 නිසා මේ පටියේ දිග අප දෙකෙන්. දැන් මේ පටිය ඇත්තටම ලිස්සොත් පුතේ මේ පටි තුන දිග ඇරියොත් පුතාලා දන්නවා මේක දිග ඇරියොත් තව සෙන්ටිමීටර් 5ක් වැඩි කරගන්න පුළුවන්. මේක දිග ඇරියොත් 5ක්. ඒ නිසා මේ යකඩ පටි තුනේ මුළු දිග වෙන්නේ පුතේ මේකට තව එකතු කරන්න 5යි 5යි 10ක්. එහෙනම් 170ට 10ක් එකතු කරන්න. 180යි. එහෙනම් පුතේ පටි තුනේම දිග 180 නම් පුතාලා මේක තුනෙන් බෙදලා බලන්න හරියටම 60ක් එනවා. එක පටියක් 60යි. මම මෙතන ඉරි ගැහුවට ඔයාලා ඔහොම එක තැන ඉරි ගහන්න එපා. මේ උත්තරේ පිළිතුර 60. හරි මේවා සටහන් පොත්වල හරියට හදාගන්න පුතේ. හදලා ඉතින් දෙවෙනි පිළිතුර 60යි cm කියලා লীලා ඉරක් ගහගන්න. මේ ගත්ත තැන මෙතන ඉරි ගහන්න එපා. ඒක කැතයි. එතන ඉරි ගහන්න යන්න එපා. හරි. මේවා හරියනවා කියන්නේ ඔයාලගේ හොඳ ගණිත දැනුමක් තියෙනවා පුතේ. මේවා තවමත් වරද්දන දරුවන්ට ගණිතයේ මග ඇරිලා. පුතාලා බලන්න මේ ගැටලුව විභාගෙදී මෙහිම ගණන් දීලා තියෙනවා. වෙලෙන්දෙක් වෙරළු ගෙඩි 7ක් රුපියල් 100 බැගින් මිලදීගෙන විරළු ගෙඩි 5ක් රුපියල් 100 බැගින් විකුණයි. රුපියල් 100ක් ලාභ ලැබීමට විකිණිය යුතු වෙරළු ගෙඩි ගණන. එතකොට බලන්න පොතේ වෙලෙන්ද වෙරළු ගෙඩි 7ක් රුපියල් 10 බැගින් මිලදීගෙන 5ක් රුපියල් 10 බැගින් විකුණනවා. එතකොට මේ වෙරළු ගෙඩි 7ක් නේ ගන්නෙ. අපි ඉස්සෙල්ලා බලමු වෙරළු ගෙඩි 7ක බිස්නස් එකකින්. එහෙනම් පුතේ ගෙඩි 7ක් ගත් මිල ලියාගන්න. හදලා තිබුණත් නැවත ලියාගන්න. ගෙඩි 7ක් ගත් මිල කීයද? රුපියල් 10යි. ගෙඩි 7ක් ගත්තේ 10ට. දැන් අපි බලමු පුතේ ගෙඩි 7ක් විකුණන්නේ කීයද? හැබැයි 5ක් රුපියල් 10 බැගින් විකුණනවා. එතකොට පුතේ 5ක් රුපියල් 10යි නම් එක ගෙඩියක් රුපියල් කීයද? 2යි. එහෙමනම් ගෙඩි 7ක් වික්කොත් කීයද? දෙවරක් 7 14යි. එතකොට මෙන්න මේක තමයි පුතේ අපිට විකුණපු මිලෙන් ගෙඩි 7 මිල හොයන්න. මොකද වෙලෙන්දා ගෙඩි 5ක් 10 බැගින් වික්කා කියන්නේ 1ක් 2යි 7ක් 14යි. එහෙමනම් මේ ගෙඩි 7ම වික්කොත් ලියාගන්න. ගෙඩි 7ම විකුණන මිල වික් මිල රුපියල් 14යි. එහෙනම් ගෙඩි 7ක් ගන්න 10ක් ගියා. ගෙඩි 7ක් වික්කොත් රුපියල් 14යි. එහෙමනම් පුතේ ගෙඩි 7ක් වික්කොත්
ලාභය කීයද? මේ තියෙන්නේ ලාභය රුපියල් 4යි. එහෙනම් මේ වෙලෙන්දට ගෙඩි 7ක් වික්කහම කෙලින්ම රුපියල් 4ක ලාභයක් ලැබෙනවා. එහෙමනම් දරුවනේ බලන්න රුපියල් 100ක් ලාභ ලැබෙන්න කියන්නේ මේ වගේ 25 ගුණයක්. රුපියල් 100ක් ලැබෙන්න කියන්නේ මේ වගේ 25 ගුණයක් ලාභ ලැබෙන්න නම් වෙලෙන්ද මේ වගේ 25 ගුණයක් විකිණිය යුතුය. 25 ඒවා දන්නවනේ පුතේ 25 ඒවා 4ක් 100යි නේද? එහෙනම් 25 ඒවා 7ක් කියන්නේ තව 25 ඒවා 3ක් එකතු වෙන 175යි. මේක තමයි පුතේ උත්තරේ. එහෙනම් විකිණිය යුතු වෙරළු ගෙඩි ගණන 175යි. මේ රටාව මගේ රටාවක් නෙමේ දරුවනේ මේක ශිෂ්‍යත්ව විභාගෙදී මීට කලින් අර පුතාලට තිබ්බා මට මතක නේද පෑන් ගැටලුවක් තිබුණා අරගෙන විකුණුවා රුපියල් 500ක් ලාභ ලැබීමට විකිණිය යුතු කියලා මේක තිබුණා. හරි. එතකොට ඒක හොඳටම දැනුවත් වෙන්න පුතේ. එතකොට මේක තව තව වෙනස් වෙනස් ආකාර වලින් අපි උගන්වලා තියෙනවා. බලමු. යන්න බලන්න 14 වෙනි ගාන. එක ළඟ පිහිටි තුනේ ගුණාකාර පහක එකතුව. එහෙනම් පුතේ මේ එක ළඟ පිහිටියේ වේ රටාවක් තියෙනවා. මේ බලන්න පුතේ පහක් 1යි 2යි 3යි 4යි 5යි. දාගන්න ඉරි කෑලි පහ. එක ළඟ පිහිටි ගුණාකාර පහක්. පහේම එකතුව 90යි. හැබැයි පුතේ මේ මැද සංඛ්‍යාව හොයන්න ක්‍රමයක් පුළුවන්. මේ පහම එක සමාන නෑ. නමුත් එක සමාන ප්‍රමාණ වලින් වැඩි වෙන්නේ. එහෙනම් පුතේ මේ පහේම එකතුව 90යි නම් 90 පහෙන් බෙදලා බලන්න මැද සංඛ්‍යාව ලැබෙනවා. එක ළඟ පිහිටි තුනේ ගුණාකාර පහක එකතුව 90නේ. බෙදන්න 5 වරක් 1 5යි 4යි 40ට 5 වරක් 8යි 40. එහෙනම් පුතේ හරි මැදට එන ගුණාකාරය 18යි. දැන් පුතේ මේක 18 18 18 18 18 ඒවා පහක් වුණොත් 90 හැදෙනවා. නමුත් මැද කෙනා 18යි. එතකොට අපි කරන්නේ පුතේ මේකෙන් 3ක් අඩු කරලා 15යි ඒ 3 මේ ගොඩට දානවා. එතකොට 21යි. මේකෙන් 6ක් අඩු කරලා ඒ ගොඩ මේකට දානවා. ඉතින් පුතේ දැන් අපි 3 ගුණා මේකෙන් 3ක් අඩු වුණොත් 15යි 15වෙන් 3ක් 12යි. මේ පැත්තට 3 3 අඩු කරනවා වෙනසක් නොවෙන්න 3 3 18යි 3යි 21යි 21යි 3යි 24යි. ඔන්න ඕක තමයි යගේ. නිසා පුතාලා දකින්න මේකේ රටාවක් මැද කෙනා හොයාගන්න කෙලින්ම 95න් බෙදලා. එහෙනම් පුතේ විශාලම තුනේ ගුණාකාරය තමයි 24. පුතාලට එක ළඟ පිහිටිය ඔත්තේ සංඛ්‍යාවල එකතුව කියලා මම මේ ගැටලු උගන්වලා තියෙනවා. හරි. මේකත් ආවට ගියාට හදන්න එපායි. ඔය ලී කොට ගණන් එහෙම නිකන් ආවට ගියාට හදන්න එපා. රූප සටහන් ඇඳලා හදන්න. 15. ලී කොටයක් සමාන කෑලි 5කට වෙන් කරන්න මිනිත්තු 20යිනේ පුතාලා ඇඳ ගන්න මෙහෙම. චූටියට මේ ඍජු කෝණාස්යෙන් ඇඳි ලී කොටයක්. ලී කොටයක්. කොහොම ලී කොටයක් තියෙනවා. දැන් ඕක මං කෑලි 5කට වෙන් කරනවා. 5කට වෙන් කරද්දි පුතේ එකක් ලොකු කෑල්ලක් එකක් පොඩි කෑල්ලක්. ඉතින් පොඩි කෑල්ල දෙකට බෙදනවා ලොකු කෑල්ල තුනකට බෙදනවා. ඉතින් කොටස් බලන්න කෑලි මේ 1යි 2යි 3යි 4යි 5. කොටස් 5කට වෙන් කරන්න මිනිත්තු 20ක් ගියා කියලා කොටස් 5කට වෙන් කරනකොට පුතේ මේකේ කැපුම් 4යි. මේලී කොටේ කපන්න වෙන්නේ දැන් පුතාලා හිතන්න පාංගෙඩිය සමාන කොටස් දෙකකට වෙන් කරන්න නම් කපන්න එක සැරේයිනේ මැදින් විතරයි. පාංගෙඩිය සමාන කොටස් 4කට වෙන් කරන්න කැපුම් 3යි. එහෙනම් කොටස් 5කට වෙන් කරන්න නම් කැපුම් 4යි. 20 4ට බෙදුනොත් මේ එක කැපුමකට ගත වෙන කාලය මිනිත්තු 5යි. දැන් අපිට එවැනිම ලී කොටයක් සමාන කැබලි 4කට වෙන් කරන්න ඕනේ. පුතාලා තව කොටයක් මෙහෙම අඳින්න. මේක 4කට වෙන් කරන්න පාන් ගෙඩිය කැපුවා වගේ. පාන් ගෙඩිය 4ට කපන්න 1යි
මේක දෙකට 2යි 3ද කැපුම් 3යි. කැපුම් 3යි. එතකොට පුතාලා මේ කොටයක් වෙන් කරන්න ගත වෙන්නේ මිනිත්තු 5යි. නම් 5 4 3 15. මේවා මීට වඩා රූප සටහන් නැතුව වෙන වෙන ක්‍රමවලින් හදපුවාම දරුවනේ උත්තරේ වරදිනවා. අපි දකින බරපතලම ප්‍රශ්නේ තමයි මේ දවස්වල අපේ පහේ දරුවන්ගේ ලකුණු නේද? ලොකු දෝෂ තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ එක ක්‍රමවලට හදලා. හරි පුතේ. දැන් මෙතනින් එහාට පුතාලට මේ තියෙන්නේ 2022 අවුරුද්දේ ගැටලු ටිකක්. එතකොට මීට අමතරව තව 2022 ගැටලු 23 ගැටලු 24 25 26 ගැටලු නම් ඉතින් ඕගොල්ලෝ තමයි කරගන්න වෙන්නේ මට කරන්න වෙන්නේ මොකද ඒක ශිෂ්‍යත්වයේදී ඕගොල්ලෝ කරන ගැටලුනේ. හරි. හොඳයි මේක පිළිබඳ අත්දැකීමක් පුතාලට ඇති. කඩදාසිපටි අලවා සැකසූ දම්මැල් කැබැලි පහක් පහත දැක්වේ. මේවා සියල්ල තනි දම්මැලක්සේ සකස් කිරීමට ගලවා ඇලවිය යුතු කඩදාසිපටි රවුම් අවම සංඛ්‍යා. මේ දෙන්න ගලවලා මෙහෙම අමුණනවා. මේ දෙන්න ගලවලා මෙහෙම අමුණනවා. මෙතනින් මේ එකක් ගලවලා මෙහෙම අමුණනවා. මෙතනින් එකක් ගලවලා මෙහෙම අමුණනවා කියලා ගත්තොත් මේ 1යි 2යි 3යි 4යි. එතකොට උත්තරේ එන්නේ 4ක්නේ. ගොඩක් දරුවෝ මේ 4යි කියලා යනවා වැරදි. මේ කඩදාසි ධම්මැල ගලවන්න හොඳම අලවන්න හොඳම ක්‍රමේ තමයි පුතේ මේ පොඩි කොටස තියෙන්නේ. මෙන්න මේ පුරුක් තුන ගැලෙව්වනම් හරි. මෙන්න මේ පුරුක් තුන ලෙව්වනම් හරි. මේ පුරුක් තුන ලෙහලා එක පුරුකක් මෙතෙන්ට දානවා 1යි. අනෙක් පුරුක මෙතෙන්ට දානවා 2යි. අනෙක් පුරුක මෙතෙන්ට දානවා 3යි. ඒ නිසා පුතේ ලේසිම ක්‍රමේ තමයි මේ පොඩි පුරුක් තුන ලෙහලා මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි දානවා. එහෙනම් උත්තරේ තමයි ගලවා ඇලවිය යුතු කඩදාසිපටි රවුම් අඩුම ගණන 3යි. 3කින් පුළුවන්. හරි. පුතාලා බලන්න මේ රටාව මොකක්ද කියලා. දැන් මේ වගේම ගණන් මීට කලින් අවුරුද්දවල දුන්න පුතාලට මතකද දන්නේ මෙන්න මෙහෙම අර රූප දෙකක් එක ළඟට එනවා මෙහෙම තියෙනවා ළඟට එනවා එක මතයක එනවා මෙහෙම එනවා. එතකොට මෙතනත් දරුවනේ ඔයාලට මම මේ දෙකට පොඩි නම් දෙකක් දාන්නම්. එක පැත්තකට නමක් දාගන්න ඕන නම් A කියලා අනිත් පැත්තට නමක් දාගන්න B කියලා. එතකොට AB දෙන්න මෙහෙම තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මෙයා මෙතෙන්ට පනිනවා මෙයා මෙතෙන්ට A මෙතෙන්ට එනවා B මෙතෙන්ට එනවා. ඊළඟ අවස්ථාවේදී මේ දෙන්න එක ළඟට එනවා A මෙතෙන්ට එනවා B මෙතෙන්ට එනවා. හැබැයි මේක මෙතෙන්ට මේක මෙතෙන්ට. හැබැයි ඊළඟ අවස්ථාවේදී වෙන්නේ A මෙතෙන්ට යනවා B මෙතෙන්ට එනවා. එතකොට මම මේ AB කියලා දැම්මේ නැතත් මේක පුළුවන්. එතකොට A මේ පැත්තට යනවා B මේ පැත්තට යනවා. මෙයා මේ පැත්තට මෙයා මේ පැත්තට යනවා. ඊළඟට වෙන්න ඕනේ පුතේ මොකද්ද? A මෙතෙන්ට යනවා. හරි උත්තරේ මේක නේද? A මෙතෙන්ට යනවා. B මෙතෙන්ට යනවා. ඉතින් ඕක AB කියන එක නෙමෙයි වෙන්න ඕනේ. මෙහෙම තිබුණා, මෙහෙම තිබුණා, මෙහෙම ආවා. දැන් මෙහෙම එක අවස්ථාවක් මේවා ඊළඟ අවස්ථාව මේවා ඊළඟට මෙහෙම. නිසා පුතාලා මේ රටාව හඳුනා ගන්න. උත්තරේ 1. 1. හරි. සමානව ගමන් කරන්නේ. සමානව ගමන් කරන්නේ. හරි. ඒ රූපයේ දැක්වෙන හැඩයේ කඩදාසියක් කඩඉර දිගේ නවා B දැක්වෙන හැඩය ලබාගෙන එහි දැක්වෙන කඩඉර දිගේ කපා කැබලි කරන ලදී. කැබලි ගන්න. පුතාලට දැන් මේකත් කරන්න අර මම කිව්ව කඩදාසිය වටිනවද නැද්ද බලමු. මෙන්න බලන්න. දැන් කොටු 3 දැන් මං අර ඉස්සෙල්ලා ඉරපු කඩදාසියම මට ඔන්න තව කොටසක් ඉතුරු කරගත්තා. හොඳ වෙලාවට ඒකත් මේකෙන්ම කරගන්න පුළුවන් වුණා. ඔන්න බලන්න. මේවා පුතේ එක ප්‍රමාණ වලට අරින්න යන්න එපා. දැන් පුතාලට මේ අඩි කෝදුවේ පළල කියන එක තමයි මං හැම වෙලෙම කියන්නේ. එතකොට ලේසි මේ චූටි මේ හරියටම අඩි කෝදුවේ පළල. එතකොට හරියටම එක සමාන පරතරවල වලට බෙදෙනවා. සමානව. හරි. දැන් මෙහෙම බෙදලා මේ මුල්ලත් අයින් කරනවා.
මේ කෑල්ලත් අයින් කළා. ඊට අමතරව මෙතන මුල්ලත් අයින් කළා. පුතාලා මේවා හරියට කරන්න ඕනේ. සර් කරන්නේ මොකද්ද කියලා බලන් ඉඳලා කරන්න. ඊළඟට මේසයක් උඩ තියලා කරන්න පුතාලේ. අපිට උත්තරේ ගන්න මේ වගේ ක්‍රියාකාරකම මෙහෙම කිරීම හොඳටම ප්‍රමාණවත්. හරි. දැන් රූපයේ දැක්වෙන හැඩයේ කඩදාසියක් කඩිර දිගේ නම. එතකොට පුතේ මෙයා මේක උඩට වැටෙනවා 1යි. මෙයා මේක උඩට වැටෙනවා 2යි. මෙයා මේක උඩට වැටෙනවා 3යි. මෙයා මේක උඩට වැටෙනවා 4යි. එතකොට එක මතේ කොහොම වැටෙනවා. ආ. ඊට පස්සේ මෙන්න මේක මැදින් වෙන් කරනවා. එතකොට මම ඔන්න මෙහෙම වෙන් කරන්න. එතකොට වෙන් කරපුවාම අහන්නේ කැබලි සංඛ්‍යාව. ඔන්න බලන්න පුතේ කැබලි සංඛ්‍යාව මේ 1යි. මෙන්න එකක් ආවා 2යි. එක හුලඟේ ගියා මං අහුලන්න. 3යි. මෙන්න අනිත් එක 4යි. හරිනේ. මෙන්න මේ වගේ කැබලි දෙකක් එනවා. මෙතන දෙකක් එනවා. එතකොට කැබලි 4යි. එහෙමනම් පුතේ මේක කරන්න පුළුවන් හැමෝටම. මේකට අර විශේෂ විදිහකට මහන්සි වෙන්න එපා. ඩිකෝඩුවේ පළලට පොඩියට අරන් කරන්න පුළුවන් කැබලි 4යි. දැන් ඔය විභාග ගණන්නේ පුතේ මේ ඔක්කොම විභාග ගණන් 2022 අවුරුද්දේ ගණන් ටික ඔය කතා කරන්නේ. හරි. දැන් ඔය මෑත ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවල සියලුම ගැටලු ටික අමාරු ගැටලු ටික ගන්නවා. අර පළවෙනියම තියෙන රූප සසඳන රූප පෙළ ගස්සන ඒ වගේ පොඩි පොඩි ඒවා ඇරින්න අනිත් ටික ගන්නවා පුතේ. මොකද ඒ රූප ඒ විදිහටම නිර්මාණය කරන්න ටිකක් අර හරි මෙන්න බලන්න. පෝලිමක සුනිල් සහ නිමල් අතර 5 දෙනෙක්ද? ඉතා හොඳ ගානක්. හරි ලස්සනයි. හරි. සුනිල් සහ නිමල් අතර 5 දෙනෙක්ද? නිමල් සහ කමල් අතර 8 දෙනෙක්ද සිටී? සුනිල් සහ කමල් අතර සිටිය හැකි ළමයි සංඛ්‍යාව නොවන්නේ. එහෙනම් බලමු සුනිල් නිමල් කමල්. මම සුනිල් කියන එක ගන්නම්කෝ S කියලා. නිමල් කියන එක ගන්නම්කෝ N කියලා. හරි. කමල් කියන එක ගන්නම්කෝ K ඕනනම් ඔහොම ගමු. එහෙනම් සුනිල් සහ නිමල් අතර 5 දෙනෙක්. එහෙනම් පුතේ දාගන්න සුනිල් නිමල් අතර 5 දෙනෙක්. ඔන්න මං අඳිනවා පුතේ පහක් බෝල පහක්. 1 2 3 4 5. ඔන්න සුනිල් නිමල් අතර ළමුන් 5 දෙනෙක් ඉන්නවා. හරිනේ පුතේ මේ නම් තුන පැටලෙන්නේ නැහැනේ සිංහලෙන් ලිය. සුනිල් නිමල් කමල්. සුනිල් නිමල් අතර 5 දෙනෙක්ද? නිමල් සහ කමල් අතර 8 දෙනෙක්. නිමල් කමල් අතර 8 දෙනෙක්. මෙන්න මම මෙහෙන් අඳින්නම් 8 දෙනෙක්. 1 2 3 4 5 6 7 8. ඔන්න නිමල් කමල් අතර ඉන්නේ 8 දෙනෙක්. ඒක නිමල් කමල්. නිමල් කමල් අතර 8 දෙනෙක් ඉන්නවා. හැබැයි පුතේ නිමල් කමල් අතර 8 දෙනෙක් මෙහෙම ඉන්නත් පුළුවන්. නිමල් කමල් අතර 8 දෙනෙක් මේ පැත්තෙන් ඉන්නත් පුළුවන්. එතකොට බලමු 8 දෙනෙක් කෙනකොට කොහොමද කියලා එන්නේ. මේ බලන්න. 1 2 3 4 5 6 7 8. එහෙනම් මෙහෙම කමල් ඉන්නත් පුළුවන් නේ පුතේ. නිමල් කමල් අතර 8 දෙනෙක් මේ පැත්තෙන් ඉන්නත් පුළුවන්. එතකොට මේ සුනිල්ටත් මෙහෙන්. එතකොට සුනිල්වත් අයිති වෙනවනේ මේ. 1 2 3 4 5 6 7 8. එහෙනම් නිමල් සහ කමල් අතර 8 දෙනෙක් ඉන්නකොට කමල් අර පැත්තෙන් ඉන්නත් පුළුවන්. කමල් සුනිල්ට මේ පැත්තෙන් එන්නත් පුළුවන්. එතකොට මෙතන මෙන්න කමල් මෙන්න නිමල් මෙන්න කමල්. එහෙනම් කමල් අර පැත්තෙන් හෝ මේ පැත්තෙන් එන්න පුළුවන්. මෙන්න සුනිල්. එතකොට දැන් අහන්නේ සුනිල් සහ කමල් අතර සිටිය හැකි ළමයි සංඛ්‍යාව නොවන්නේ. එහෙනම් සුනිල් කමල් අතර ළමුන් දෙන්නෙක් ඉන්න පුළුවන්. දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි සුනිල් කමල් අතර 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් ඉන්නත් පුළුවන්. දැක්කද? සුනිලුයි කමලුයි අතර දෙන්නෙක් ඉන්නත් පුළුවන්. සුනිල් කමල් අතර 14ක් ඉන්නත් පුළුවන්. සිටිය නොහැකි ගණන තමයි 13.
13ක් ඉන්න බෑ. එතකොට මේ රූප සටහන් ඇඳීමේ හැකියාව රූප සටහන් ඇඳීමේ ශක්තිය පුතාලා දියුණු කරගන්න ඕනේ. කම්මැලි වෙලා බෑ. කම්මැලි වෙලා බෑ. හරි. එහෙමනම් දුවේ පුතේ බලමු ඊළඟ ගැටලුවට ගිහිල්ලා බලමු. මෙන්න මේ ගානේ වටිනා අදහසක් තියෙනවා. දැන් සමහර වෙලාවට රූප සටහනක් එක මතක තියනවා කිව්වම සමහර දරුවෝ අපෙන් ප්‍රශ්න අහනවා විනිවිද පේනවද නැද්ද කියලා. සමහර දේවල් ඇත්තටම තියනවා දරුවනේ විනිවිද පේනවා. සමහරට අර තෙල් කඩදාසියක් මත ඇඳපු රූප හෝ ඉටි කොලයක් විනිවිද පේන සුදු ඉටි කොලයක් මත ඇඳපු රූප එක්ක වීදුරුවක් මත ඇඳපු රූප නම් එක උඩ එක තිබ්බාම වීදුරුවෙන් විනිවිද පේන්න පුළුවන්. හැබැයි කාඩ්බෝඩ් කඩදාසි ලෑලි වගේ විනිවිද නොපෙනෙන දේවල් තියෙන්නත් පුළුවන්. එතකොට මෙතන අන්නේ ප්‍රශ්නාර්ථය අපිට ඇති වෙනවා. හැබැයි ඒක තමයි මේ ගැටලුවේ ස්වභාවය. බලන්න. පහත දී ඇති ඒ රූපයේ මැදතිත මත බී රූපයේ මැදතිත. මෙන්න මේ දෙන්න හොඳට පරීක්ෂා කරගමු බලන්න පුතේ. ඒ රූපයේ තියෙන්නේ කුඩා රවුමක්. මේ මැද තිත සමයි මේ මැද තිත දෙන්නගෙම එක වගේ. මේ මැද තියෙන තිත මේ දෙන්නගෙම එක වගේ. හොඳට බලන්න පුතාලගේ. හැබැයි මේ වටේ තියෙන රවුම මෙයාගේ පොඩි මෙයාගේ ලොකුයි. අර එකක් පොඩි එකක් ලොකුයි. මැද තිත දෙන්නගෙම සමානයි. දැන් එතකොට බලන්න පුතාලා මේ එකක් එක මත තියෙනකොට බොහෝ වෙලාවට හිතන්නකො පුතාලා ඇත්තටම මේ දෙන්න කඩදාසි කොළවල ඇඳපු දෙකක් කියලා. කඩදාසි කොළයක් නම් එකක් උඩින් එකක් තිබ්බහම පේන්නේ නැහනේ. දැන් එතකොට බලන්න මේක උඩින් මෙයා තිබ්බොත් මෙන්න මේ රූප සටහන නිරීක්ෂණය කරනකොට පුතාලට පේනවා මේ මැද තියෙන මෙන්න මේ රවුම. මෙන්න මේ රවුම මේකෙදි පෙනෙන්නේ හේතුව මේ රවුම නොපෙනිච්ච අවස්ථාව කියන්නේ මේ රූපේ උඩටම තියෙන්නේ මෙන්න මේ ලොකු රවුම. මේ ලොකු රවුම තියෙනවා කියන්නේ යට එක වැහිලා. එහෙනම් මේ B ගෙන් යට රූපේ වැහිලා. හැබැයි පුතාලා මෙහෙම B තියෙද්දි මේක තියෙන්නේ කතරේ වගේ වුණාට ඕක මෙහෙම ඇලවුනොත් ඔය ඉර තියෙන්නේ මෙහෙම. ඒ නිසා මේක පුතාලට තේරෙනවා මම මේ කියන කාරණාව. මේ බීව පොඩ්ඩක් කරකෝලා තියපන්. මේ බීගේ හතර පැත්තට විහිදෙන ඉරි හතර මෙතන හරිනේ පුතේ මේ. බීගෙන් මේ හතර පැත්තට මෙන්න දැන් මෙන්න මේ කොටස හරියටම මම මේ රතු පාටින් ඇඳලා පෙන්නපු රූපය අංග සම්පූර්ණයෙන්ම බී රූපේ තියෙනවා. මැද තිත තියෙනවා, මේ රවුම තියෙනවා, රවුමේ වටේ පැති හතරට ඉරි හතර තියෙනවා. කොට එනතම මේ රූපේ අංග සම්පූර්ණයෙන් මෙතන තියෙනවා. හැබැයි මෙතනත් මේ දිග ඉරි හතර තියෙන්නේ හතර පැත්තට මේක කැරකුවාට පස්සේ ඒ එක මත එක වැටෙනවා. එතකොට ඒක එකම රේඛාවක් වගේ පෙවුනට මේ B ගෙන් ඒව වැහිලා. පුතාලා පිළිගන්න. ඒ නිසා පළවෙනි උත්තරේ හරි. පළවෙනි උත්තරේ විය හැකි. දැන් අහන්නේ මොකද්ද? නිවැරදි ඒවා. එතකොට මේක වෙන්න පුළුවන්. එතකොට පුතාලා ඔන්න මතක තියාගන්න මේක වෙන්න පුළුවන්. මොකද හරියටම මේක කරකවලා මේක උඩින් තිබ්බහම මෙහෙම වෙන්න මේකෙන් මේක වැහෙන්න පුළුවන්. හරි. බලමු එතකොට මේ සෝරි මේක නෙමෙයි පුතේ. උත්තරේ වෙන්න පුළුවන් මේක ඇසට වැරදුනා. මෙන්න මේක වෙන්න පුළුවන්. මේක විය හැකි. දැන් දෙවෙනි එක බලමු. මේක කෙලින්ම අරන් මේක උඩින් තිබ්බහම දරුවනේ මේක උඩින් තිබුණාම මේ රූපය පේනවා මේකට යට තියෙන කිසිවක් පේන්නේ නැහැ. එතකොට බලන්න පුතේ B රූපය හරියටම මේකේ පේනෝනේ. B ගේ කොටස් ටික ඔක්කොම මේකේ තියෙනවා. හැබැයි යට ඉරි ටික B ට යටින් තියෙනවා පේන්නේ. ඒ නිසා හරියට මේක කොහොමත් වෙන්න පුළුවන්. අතන රූපේ තියෙන බරපතලම ප්‍රශ්නය මොකද? වැරදිච්ච තැන හොයන්න. දැන් මේක උඩින් තිබ්බහම ඔය විදිහටම මේක විනිවිද පෙනෙන රූපයක් නම්
මේකේ පුතේ තව කොටස් අඩුයි මං හිතන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ මේකේ මේ කොටසුත් දීලා තියෙනවා පුතාලට. මෙහෙම දෙකට දීලා තියෙනවා. මේකේ එක අඩුයි. ඒක තිබුණා හෝ නැතා හෝ දැන් බලන්න මේක නිකන් අපි හිතමුකෝ පුතාලා අර අපි කියන්නේ තෙල් කඩදාසි හරි ඉටිකොල මේක මේ ඉටිකොල වලින් ඇඳපු හරි විනිවිද පෙනෙන එකක් කියලා. විනිවිද පෙනෙන එකක් මේක උඩින් තිබ්බනම් පුතේ මේක ඇතුලෙන් මේ මැද රවුම පේන්න ඕනේ නේ. මැද රවුම පේන්න ඕනේ. එතකොට පුතාලා බලන්න ඇත්තටම විනිවිද යනවා නම් දැන් මේක තිබ්බ ගමන් මේ B රූපය මේක උඩින් තිබ්බ ගමන් විනිවිද යනවා නම් මේකත් පේන්න ඕනේ විත්‍ය ඇත්ත. මේකත් පේන්න ඕනේ. මේකත් පේන්න ඕනේ මේකත් හැබැයි ඕක පෙනිලා මදි. මෙන්න මේ මැද තියෙන මේ ලොකු රවුම චුට්ටක් ලොකු රවුමත් පෙන්න. මෙන්න මේ රවුම පේන්නේ නැහනේ මේකේ. මේ ඒ රූපේ තියෙන ටිකක් ලොකු රවුම මේකේ පේන්නේ. ඒ නිසා පුතේ මේකේ පැරද්දක් තියෙනවා. මොකද හරියට විනිවිද පේනවා නම් මෙන්න මේකත් පේන්න ඕනේ මේ රවුමත්. එහෙනම් පුතාලා ඇත්තටම මම විනිවිද යන රූපය මෙතන නිර්මාණය කරලා පෙන්නුවා. ඒකෙත් පුතේ මේ කොටස අඩුයි. මෙන්න මේ දෙපැත්තට ඉරි දෙක එන්න ඕනේ. විනිවිද යන රූපය නම් මේක හරියට මෙහෙම පේන්න ඕනේ. පුතාලට. ඒ කියන්නේ අර B ගේ රූපයේ තිබිච්ච මෙන්න මේ කොටස පේන්නත් ඕනේ. අර ඒ රූපේ තිබිච්ච මේ කොටස පේන්නත් ඕනේ. මෙන්න මේ කොටස පේන්නත් ඕනේ. මේ රේඛා ඔක්කොම පේන්න ඕනේ. ඒ නිසා දරුවනේ මේක විනිවිද පේනෙනවා නම් අර මම කිව්ව කොටස අපිට පේන්නුම් කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් මෙන්න මේ කොටස පෙන්නුම් කරන්න ඕනේ. ඒ නිසා ඔක වැරදි. අර අන්තිම උත්තරේ වැරදි. මොකද මේ ලොකු රවුම ඇතුලේ මේ රවුමත් විනිවිද පේන්න ඕනේ. ඒ නිසා මේකේ විනිවිද පෙනිලා තියෙන රේඛා ටික විතරයි. ඒ නිසා මේක වැරදි. කොහොමත් වැරදි. හරි. ඒ නිසා පුතේ ඔකේ පිළිතුර ලෙස තෝරගන්න ඕනේ නිවැරදි ඒවා කිව්වොත් C සහ D. බලන්න C සහ D උත්තරේ තියෙනවා. එතකොට C E ගැලපෙන්නේ D E කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. හරි.